අද අපි 6 ශ්‍රේණියේ ප්‍රශ්න සහ පිළිතුරු කීපයක් පිළිබඳව සාකච්ඡා කරමු. මේ ප්‍රශ්න සහ පිළිතුරු කෙරෙහි අවධානය යොමු කර ඔබගේ දහම් දැනුම වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න. ලෝකේ උත්සාහවන්තානන් ජනානන් කිම සාදියන් යන ප්‍රකාශය කළ රජතුමා වන්නේ කවුරුන්ද? මහා පරාක්‍රමබාහු රජතුමා. නවාරහාදී බුදුගුණ සිහිකරමින් සිදු කරන භාවනාව වන්නේ කුමක්ද? බුද්ධානුස්සති භාවනාව. විනයදර භික්ෂූන් වහන්සේලා අතර අගතනතුර ලැබුවී කවුරුන්ද? උපාලි තෙරණුවෝ. බුද්ධේනියා කුමරිය වාසය කළ නුවර හඳුන්වන නම කුමක්ද? පැලලුප් නුවර. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු පස්වන සතිය ගත කළේ කිනම් ස්ථානයකද? අජපාල නුගරුක මුල. වන්ක ගතිවලින් තොර වී අනුන් රැවටීමෙන් වැළකීම කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ කුමන ගුණය ලෙසද? ඌචු. තමා තමන්ටම අවංක වීම හෙවත් වඩාත් අවංක වීම කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ කුමන ගුණය ලෙසද? සූජු. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා හා උපස්ථායකයා වූයේ කවුරුන්ද? ගටීකාර. ඔහුට සිටි මිතුරාගේ නම කුමක්ද? ජෝතිපාල. පළමුවන ධර්ම දේශනයට සවන් දී බුද්ධ ශාසනයේ පළමුව පැවිදි වූ තාපසතුමා කවුරුන්ද? කොණ්ඩඤ්ඤ තාපසතුමා. පස්වග මහණුන් එකම දින රහත් වූයේ කුමන සූත්‍රය ශ්‍රවණය කිරීමෙන්ද? අනන්ත ලක්කන සූත්‍රය. පළමුවන ධර්ම සංගායනාව පැවැත් වූයේ කවුරුන් හේතු කොටගෙනද? සුභද්‍රා භික්ෂුව. එක් කිනම් මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්ද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ. මහා පරාක්‍රමබාහු රජතුමාගේ පියා වන්නේ කවුරුන්ද? මානාභරණ යුව රජතුමා. ඔහුගේ මව හැඳින්වූයේ කවර නමකින්ද? රත්නාවලී දේවිය. තෙරුවන් ගුරු දෙගුරු වැඩිහිටියන් වඳින යන මෙම කවි පදයේ දැක්වෙන අප විසින් ගරු කළ යුතු කොටස් 4 ලියන්න. තෙරුවන්, ගුරුවරුන්, දෙමව්පියන්, වැඩිහිටියන්. දන්සිල් භාවනා දස පින්වල යෙදෙති යන මෙම කවි පදයේ දක්වා ඇති අප කළ යුතු ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නම් කරන්න. දාන, සීල, භාවනා. අරහන් යන පළමු බුදුගුණය තුල තිබෙන උන්වහන්සේ සතු සුවිශේෂී ලක්ෂණ 3 ලියන්න. රහසින්වත් පව නොකිරීම, සියලු කෙලෙසුන් දුරු කිරීම, සියලු පූජාවන්ට සුදුසු වීම. සිංහල බෞද්ධ සාහිත්‍යයට අයත් උපදේශ කාව්‍ය අතර ප්‍රමුඛත්වයෙහිලා සලකන උපදේශ කාව්‍ය 3 නම් කරන්න. ලෝවැඩ සංගරාව, ලෝකෝපකාරය, සුභාෂිතය. මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ ඉදිකළ වෙහෙර විහාර නම් කරන්න. දෙමළ මහා සෑය, ලංකා තිලකය, ගල් විහාරය, කිරි වෙහෙර, තිවන්ක පිළිමගය, පබළු වෙහෙර. සොළීන්ගේ ආක්‍රමණ නිසා අපේ රටට සිදු වූ විනාශ නම් කරන්න. වෙහෙර විහාර කඩා බිඳ දමා වටිනා වස්තු පැහැර ගැනීම, වැව් අමුණු විනාශ කර දමා ගොවිබිම් පාලු කිරීම. අනුරාධපුර රාජධානියේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ඉන් බැහැර වී වැඩම කළ ස්ථාන නම් කරන්න. රුහුණු රට, මායා රට,
බුරුම රට රාමඤ්ඤ දේශය. පොළොන්නරුවේ ආරම්භක රජතුමා කුඩා කල හැඳින් වූ නමත් රජවීමේදී හැඳින් වූ නමත් ලියන්න. කුඩා කල කීර්ති කුමාරයා රජ වූ පසු විජයබාහු රජතුමා. පොළොන්නරුවේ රාජධානිය ඇරඹූ මෙම රජතුමාගේ මව්පිය දෙපළ නම් කරන්න. පියා මුගලන්, මව ලෝකිතා. මෙම රජතුමා සිදු කළ ශාසනික සේවාවන් ලියන්න. පාලි ත්‍රිපිටක පොත් මෙරට භික්ෂූන්ට පූජා කිරීම, අටදාගේ නමින් දළදා මැදුරක් ඉදිකිරීම, සිරිපා වන්දනා මාර්ගය පිළිසකර කිරීම, දළදා පූජෝත්සව පැවැත්වීම, මියන්මාරයෙන් උපසම්පදා භික්ෂූන් වැඩමවා මෙරට උපසම්පදාව යළි ඇති කිරීම. දේවධර්ම ජාතක කතාවේ සඳහන් කුමාරවරුන් තිදෙනා හැඳින් වූ නම් 3 ලියන්න. මහින්සාසක කුමරා, චන්ද්‍ර කුමරා, සූර්ය කුමරා. වැඩිමහලු කුමාරයා රකුසාට කියා දුන් දේවධර්මය කුමක්දැයි කෙටියෙන් දක්වන්න. පව් කිරීමට ඇති ලැජ්ජාව හෙවත් හිරි සහ පව් කිරීමට ඇති බිය හෙවත් ඔත්තප්ප. එම ජාතක කතාවෙන් අපට ගත හැකි ආදර්ශ නම් කරන්න. එකමුතුව සමගියෙන් කටයුතු කිරීම, විමසිලිමත් වීම, පව් කිරීමට බියවීම, පව් කිරීමට ලැජ්ජා වීම, වැඩිහිටියන්ගේ අවවාද පිළිගැනීම, දූරදර්ශීව කටයුතු කිරීම, තැනට සුදුසු ලෙස කටයුතු කිරීම, නුවණැතියන්ගේ අදහස්වලට බුද්ධිමත්ව ඇහුම්කන් දීම, විපත් පැමිණි විට නුවණැතිව හා දිරියෙන් යුතුව මුහුණ දීම. එක මවකගේ දරු පිරිසක් ලෙස සිතන යන කවියේ ඉතිරි පද 3 සම්පූර්ණ කරන්න. එක මවකගේ දරු පිරිසක් ලෙස සිතන නෙක ගුණ දම් වලින් සිය දිවි සරු කරන සුපිපුණු වතු සුද්ධ මල් පොකුරක් ලෙසින කටයුතු කරන පිරිසකි දෙලොවම දිනන. දහම් පාසලක් පවත්වාගෙන යාම තුළින් ගමකට ලැබෙන ප්‍රයෝජන ලියන්න. මේ සඳහා තම දැනුම හා අත්දැකීම් උපයෝගී කරගෙන පිළිතුරු ලබා දෙන්න. ඉරිදා දින දහම් පාසලට යාමෙන් කුඩා දරුවෙකු ලෙස ඔබට ලැබෙන ප්‍රයෝජන ලියන්න. පන්සිල් රකින්නෙක් වීම, ඊර්ෂ්‍යාව ක්‍රෝධය නැති අයෙක් වීම, විවිධ පින්කම් කිරීමට හැකිවීම, සුදනන් ඇසුරු කිරීමට හැකිවීම, වැඩිහිටි ඔවදන් ලබන්නට හැකිවීම, වැරදි වැඩ ඉවතලා හොඳ වැඩ කිරීමට පුරුදු වීම, ධර්මය දැනගැනීමට හැකිවීම. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට දිනපතා පවත්වන තේවාව අවස්ථා 3 සඳහා යොදා ඇති නම් 3 ලියා දක්වන්න. අලියම් දුරය, මද්දහන් දුරය, හැන්දෑ දුරය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සෑම වර්ෂයකම සිදු කරන මංගල්‍ය 4 නම් කරන්න. අලුත් සහල් මංගල්‍ය, පරණ අවුරුදු මංගල්‍ය, නානමුර හෙවත් අලුත් අවුරුදු මංගල්‍ය, කාර්ති මංගල්‍ය. බෝධි පූජා පින්කමකදී අනුගමනය කරන අංග ලියන්න. බෝධියට පැන්වත් කිරීම, මළුව පිරිසිදු කිරීම, මල් පහන් පූජා කිරීම, මල්දම් එල්ලීම, දජ පතාකවලින් සැරසීම, සුවඳ දුම් පිදීම, පුන් කලස් තැබීම, බෝමළුවේ වැලි ඉසීම, ප්‍රදක්ෂිනා කිරීම,
සාදුකාර දීම හා වන්දනා කිරීම, ශබ්ද පූජා පැවැත්වීම. යෝච පුබ්බේ පමජ්ජිත්වා යන ගාථාවේ ඉතිරි පද තුන සම්පූර්ණ කරන්න. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝ ඉමන් ලෝකන් පබාසේති අබ්බා මුත්තෝව චන්දිමා. බුදුරජාණන් වහන්සේට මෙම ගාථාව දේශනා කිරීමට හේතු වූ සිද්ධිය කෙටියෙන් ලියා දක්වන්න. සම්මුඤ්ජන හිමියන්ගේ මළුව ඇමදීමට අදාළ සිද්ධිය ඉතා කෙටියෙන් දක්වා තිබිය යුතුය. ඉහත සඳහන් කළ ගාථාවෙන් ශිෂ්‍යයෙකු ලෙස ඔබගේ කටයුතු සඳහා ගත හැකි ආදර්ශ දක්වන්න. තමා මුලින් කළ වැරදි අතහැර උත්සාහවන්තව කල්යාණ මිත්‍ර ඇසුර සහිතව කටයුතු කර ජයග්‍රහණ ලබා ගැනීම පිළිබඳව ශිෂ්‍යයාගේ අත්දැකීම් හා දැනුම ඇසුරින් පිළිතුර ලියා තිබිය යුතුයි. දරුවෙකු විසින් තම දෙමව්පියන්ට නියම ලෙස ප්‍රත්‍යුපකාර කරන්නේ නම් දෙමව්පියන් තුල ගොඩ නැංවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ගුණාංග 4 ලියන්න. ශ්‍රද්ධා, ශීල, ඡාග, ප්‍රඥා. ගුරුතුමාට ගුරුතුමියට ප්‍රත්‍යුපකාර දැක්වීම සඳහා ඔබට කළ හැකි දේවල් ලියන්න. ගුරුතුමා දුටු විට හුනස්නෙන් නැගිටීම, ගුරුතුමාට සංග්‍රහ සම්මාන දීම, ගුරුතුමාගේ කාර්යයන් ඉටු කර දීම, ගුරු උපදෙස් අනුව කටයුතු කරමින් මනවින් ඉගෙනීම, ගුරුබසට සවන් දී මතක තබාගෙන ඒ අනුව කටයුතු කිරීම, නිසි දිනට නිසි වේලාවට අභ්‍යාස නිමවා ගුරුවරයාට ඉදිරිපත් කිරීම, අද කළ යුතු වැඩ කොටස අදම නිමා කිරීම, තමා පිළිබඳ හොඳ ආරංචි ගුරුතුමාට ලැබෙන ආකාරයට කටයුතු කිරීම, ගුරුතුමා පාසලෙන් අස්වී හෝ විශ්‍රාමගෙන ගියත් හමු වී අවවාද අනුශාසනා ලබා ගැනීම. ශ්‍රද්ධාව දෙමව්පියන් තුල වැඩි දියුණු කළ යුතු ගුණාංගයක් වන අතර මේ සඳහා දරුවන් විසින් කළ යුතු කාර්යයන් ලියන්න. ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානවලට කැඳවාගෙන යාම, සදහැවත් උපාසක උපාසිකා ඇසුර ලබා දීම, දහම් පාසලේ හා දිනපතා පාසලේ බුද්ධ ධර්මය පෙළපොත ඔවුන්ට ඇසෙනසේ කියවීම, ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ බෞද්ධ වැඩසටහන් ඇසීමට හා නැරඹීමට අවස්ථාව සැලසීම, දෙගුරුන් සමග දිනපතා නිවසේදී තෙරුවන් වන්දනා කිරීම, සිය කැමැත්තෙන්ම තෙරුවන් වන්දනා කරන මව්පියන්ට මල් පිළියෙල කර දීම, දෙමව්පියන් කැටුව වන්දනා ගමන් යාම.